මේ කවි පන්තිය ලියන්නේ නුවන් තොටවත්ත කියන නූතන යුගයේ කවියා. මේකේ නම මාර වැඩේ ඊයේ උනේ. පොඩි ළමයෙක් ළමා කතකෙක් මේක කියන්නේ. පොඩි ළමයෙක් තමා මේ කවි පන්තිය ඉදිරිපත් කරන්නේ. ඊයේ පන්තිය ඇරිලා යනකොට ගෙදර අයසාලෙට වෙලා වෙනදවාගෙම hina වෙනවා චිත්‍රපටියක් බල බලා. මොකුත් තේරුම් නැති වුණත් ඒ රූපේ හරි ලස්සන නිසා මාත් ඔහේ පැත්තකින් ඉඳගෙන ඔහේ හිටියා බල බලා. හොඳම ටික උනේ ඊට පස්සේ අම්මා දිව්වා නැගිටලා ෂෝ එකේ හිටි අයියා අක්කව බදාගෙන ඉඹගෙන ගියා. ටික වෙලාවක් ඔහේ හිටියා තාත්තා මගේ ඇස් වහන් අමුතු જાතියේ සද්ද ඇහුණා කලින් ඇහිලා නැති තරම්. ඊට පස්සේ උනේ මොනවද? දැක්කේ නෑ සද්දේ නම් ඇහුණා. තාත්තා ඇස් අත අරිනකොට ඇන්ටි හති අරිනවා පෙනුණා. ෂුවර් එකටම වෙන්න ඇත්තේ කරන්නට හොඳ නැති වැඩක්. තාත්තා ඇස් වැහුවේ නැත්තං ඒක අපිටත් හොඳ දෙයක්. ටික වෙලාවක් බලන් ඉද්දී ඇවිත් තව අංකල් කෙනෙක් දිගට හරහට තියන කොට වෙඩි මැරුණා එතනම හුඟ දෙනෙක්. තාත්තා ඔහේ බලන් හිටියා වැටෙන හැටි ඔලු කුඩු වෙලා. මගේ ඇස් දෙක වැහුවේ නැතු ඇති ඒකේ අවුලක් නැති නිසා.